මීට වැඩිය හොඳයි ගලිගොමුවේ ඥානදීප. මට හොරණ පොලිසිය පැමිණිල්ලක් දාලා තියෙන වෙන්න කියලා. ගෝලයක් තමයි දාලා තියෙන්නේ. ගලිගොමුවේ ඥානදීප බැරි නම් මොකා හරි කමන්නේ අසාධාරණයක් කරනවා නම් අපි ඒ වෙනුවෙන් පෙනහිටිනවා. සීලා ප්‍රේමකාන්ති කියන මාතාවගේ ගෙදර ඊට අමතරව කේස් ගොඩාක් තියෙනවා. ඩෙන්සි කුමාර කියලා කාන්තාව, චතුරිකා කවුමදී, ඔය වගේ කාන්තාව ගොඩාක් පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ කෝටි 20ක් දීලා ගයක් අරන් දීලා. ඊළඟට ඔබට මතක ඇති ගණේ කන්දේ චන්දරතන කියලා අලව්වේ සිවුරේ පාටි හදාගෙන ගිහින් කුඩු වික්කේ. ඒ මේ ගලිගොමුවේ ඥානදීපගේ කල්යාණ මිත්‍රයෙක්. ඉතින් මේ පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා තමයි අපි ඉන්නේ. ආනන්ද විජේපාල ඇමතිතුමා මේවා දන්නේ නැද්ද දන්නේ නැහැ. මොකද මේකට ඇයි මේකට සාධාරණයක් නැති කියලා සොයලා බලමින් ඉන්නේ. මට මොනවා කරන්න බැයිද? මේ මාධ්‍ය තියෙනවා. අවුරුදු 15ක් විතර අර වගේ කරපු ලංකාව පුරා කරපු ලෝකේ රටවල් වල ගිහින් කරපු ධර්ම ප්‍රචාර ගමන මීට අවුරුදු 2කට කලින් මම නැවැත්තුවා. ලංකාවේ බණ කියන ස්ටේජ් එකේ මම බැස්ස පල්ලෙහාට. ඒ කාලේ හොඳයි අද මෙහෙමයි.